මම අද ඔයාලට කියන්න යන්නේ මේ වරන් සම්බන්ධව. මේ වරන් කියන්නේ මොනවද? ඒවා කොටස් වශයෙන් කොහොමද හඳුනාගන්නේ? යාළුවනේ තමන්ගේ පෙර පිනකර තමයි මේ වරමක් එන්නේ. ඒ වරම තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ඥාතියෙක්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්. අපි කියන්නේ කිරියත්තා සීයා මුත්තා කියලා කියන ඔයාලා. එතකොට මේ වරන් කියන්නේ මොනවද? මේ වරමකින් වෙන්නේ මොනවද? ඒ සම්බන්ධ කරුණු කාරණා ටිකක් තමයි මේ ඔයාලට මම අද ගේන්නේ. මේ සබාදහමත් එක්කන් සබාදහම මේ පරිසරෙත් එක්කන් මුල් වෙච්ච කරුණු කාරණාවක් එකක් තමයි ඔය වරන්. එතකොට මේ සබාදහම කියන්නේ මේ ග්‍රහචාරය ඉර හඳ තාරකා ඔයාලා කියන නවග්‍රහයන් කියලා. ඒ නවග්‍රහයන් නව දෙනා කැටුව එන්නා වූ දේවල් තමයි මේ අපිට ඉර පායන්නේ නැත්නම් අපිට ආලෝකයක් නැත්නම් අපිට ජීවයක් ඉදිරියට නැහැ. ඒ වගේ තමයි මේ වරන් කියන්නේ යාළුවනේ මගේ දුක් විඳින වරන් දරුවන්ට මේ වීඩියෝ එක අවසන් වෙනකන් අහන්න බලන්න ඔයාලා මේ වරන් සම්බන්ධව තියෙන ගැටලු මොනවද? ඒ සම්බන්ධව කරුණු කාරණා මම එකෙන් එක පැහැදිලි කරනවා. වරමක් ඉන්නේ කොහොමද? හරි. ඒක අපි පැහැදිලි කරමු. මේ වරමක් කියන එක යාළුවනේ තමන්ගේ ඥාති කෙනෙක් හෝ එහෙම නැත්නම් තමන් ළඟින් හිටපු කෙනෙක් යාළුවෙක් වෙන්න පුළුවන්. මේ ලෝකෙන් ඉවත් වෙලා වෙන භවයකට යනවා. ඒ භවයේදී කොටස් වෙනවා සුර අසුර කියලා. ඒ කියන්නේ සුර කියන්නේ ඊටමත් පින් අධික ගණයට අයත් වෙනවා. පින් අඩු ගණයට අයත් වෙනවා අසුර. එතකොට මේ දෙක අතර වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. එතකොට මම අද කියන්න යන්නේ ඔයාලට මේ වරම. හරියාකාර වරමක් තියනවාද කියලා දැනගන්න කොහොමද? Tamanට වරමක් එනවනම් එන්නේ කොයි ආකාරයෙන්ද? ඒ සම්බන්ධ සියලුම කරුණු කාරණා අද මම පැහැදිලි කරනවා. තමන්ගේ මේ ලෝකෙන් ඉවත් වෙච්ච මේ ඥාතිය හෝ ඒ ප්‍රාණය යනවා තමන් ඒ ජීවත් වෙලා ඉන්න කාල සීමාව කරපු කුසල් අකුසල් අනුව උප්පත්ති වෙනවා. කියන්නේ මේ භවයේ රැඳෙනවා. ඒ භවයේ රැඳිලා